ආයුබෝවන් නැන්දම්මාස් කිචන් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ රෙස්ටුරන්ට් රසට රසම රස චීස් පැස්ටා එකක් ගෙදරදිම ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා ඔයාලට කියා දෙන්න. අද මම මේකට අරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. ඒ වගේම මම අරගෙන තියෙනවා හැපි කව් චීස් එකක්. ඒ වගේම සුදු ලූණු, මිරිස් ගෙඩියක් සහ බීලූණු, කැරට්, ඒ වගේම ලීක්ස්, ඒ වගේම මම අරගෙන තියෙනවා මෙතන පැස්ටා එකක්. මේක කීල් ක්‍රෙස්ට් එකේ චීස් පැස්ටා එක. මම කලිනුත් මේ පැස්ටා එක අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මම මේකම ආයිත් පාවිච්චි කරන්නේ. මම මුලින්ම සුදු ලූණු ටික මේ වගේ චොප් කරගන්නවා. මම වෙනදට නම් වංගෙඩියට දාලා තමයි චොප් කරගන්නේ. අද මේ විදිහට චොප් කරගත්තා. ඒ වගේම මගේ බීලූණු ටික මම හොඳ හීනියට කපා ගන්නවා. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා ලීස් ටිකක්. ගොඩාක් අරගෙන නැහැ. මොකද පැස්ටා එකට ගොඩාක් දාන්න ඕනි නැහැ ලීක්ස්. ඔයාලට ඕන නම් මේකට ලූණු කොළ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ලූණු කොළ වලට වැඩිය හොඳයි ලීක්ස් චූටියට හීනියට කපා ගන්නවනම්. මම මෙතන දැන් මේ ලීක්ස් ටික කපාගෙන ඉවර වෙලා මම කැරට් ටිකත් මේ විදිහට ඉස්සෙල්ලාම රවුම් කපාගෙන චූටි කොටු වලට කපා ගන්නවා. ඊට පස්සේ මම මෙතන අරගෙන තියෙන්නේ මං අර නයි මිරිස් ඒ මිරිස් ටිකත් කපාගෙන ඉවර වෙලා ප්ලේට් එකකට ඔක්කොම දාගෙන භාජනයක් ලිපේ තියලා මේ පැස්ටා ටික දාලා හොඳට තැම්බෙන්න තියෙනවා. මේ වගේ පියනකින් වහලා එතකොට ඉක්මනට හොඳට තැම්බෙනවා. ඊට පස්සේ මම පෑන් එකක් අරගෙන ඒකට හොඳට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වුණාට පස්සේ මම මුලින්ම අර චොප් කරගත්ත සුදු ලූණු ටික මේ තෙල් එකට එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම අර හීනියට කපාගත්ත බීලූණු ටිකත් මේ වෙලාවේදී එකතු කරගෙන හොඳට තෙල් එකේ හොඳට ටෙම්පරාදු වෙන දෙනවා. මම මෙතනටම අර මිරිස් ටිකත් ඇඩ් කරගන්නවා. එතකොට හොඳට මිරිස් ඇත් බැදෙනවා. එතකොට හොඳ රසක් එනවා. හොඳට මේ ටික මේ විදිහට හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර චීස් පැස්ටා එකේ තිබ්බ ඔයිල් පැකට් එකක්. ඒක ඊට පස්සේ මම කැරට් ටිකයි ලීක්ස් ටිකයි මේ විදිහට එකතු කරගෙන ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්නවා. හොඳට මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එක එකතු කරගන්නවා. මම මේ ෆ්‍රෙෂ් මිල්ක් එකම එකතු කරගන්නවා. එතකොට හොඳට කිරි රසට එනවා. ඊට පස්සේ මම මේ වෙලාවේදී එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඊට පස්සේ මේ චීස් පැස්ටා එකේ තිබුණ චීස් පවුඩර් එකක් මම ඒකත් මේ වෙලාවේදී එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. දැන් මගේ අර කිරි ටික හොඳට උතුරගෙන එනවා. මම ටක් ගාලා හොඳට මේ විදිහට කලවම් කරගෙන දැන් මම එකතු කරගන්නවා මම අරගත්ත හැපි කව් චීස් එක. මෙන්න මේ වෙලාවේදී එකතු කරගන්න. මම එක චීස් පැස්ටා එකයිනේ හදන්නේ. එක පැකට් එකයිනේ ගත්තේ. ඒ නිසා තමයි මම එක චීස් කෑල්ලක් ගත්තේ. මොකද මම ෆ්‍රෙෂ් මිල්කුත් පාවිච්චි කරපු නිසා ඔයාලට තවත් චීස් රස වැඩි කරගන්න ඕන නම් තව චීස් එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී දැන් පැස්ටා ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. හොඳට මික්ස් කරගන්න අර චීස් ටික හොඳට එළවලු ටික හොඳට තැවරෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා මෙහෙම කලවම් කරගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මේක හරි පදමට එනකොට අර චීස් ටිකයි අර කිරි ටිකයි හොඳට උකු ගතියට වගේ එද්දි මෙන්න මේ ගානට එද්දි ඔයාලට පුළුවන් ලිප ඔෆ් කරගන්න. මගේ චීස් පැස්ටා එකත් දැන් හරි පදමට ගානට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් ලිප ඔෆ් කරගන්නවා. අද මම ඔයාලට කියලා දුන්නා රෙස්ටුරන්ට් රසට රසම රස චීස් පැස්ටා එකක් ගෙදරදී හදාගන්න. මේක හරිම ලේසියෙන් සහ පහසුවෙන් හදාගන්න පුළුවන් ඔයාලට. ඔයාලා try කරලා බලන්න. ආයෙමත් දවසක රසම රස රෙසිපි එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්. ඔයාලට සුබ දවසක්.